අද හදන්නේ කොල්ලු කැඳ එකක්. කොල්ලු කැඳ එකට මම කොල්ලු හොඳට හොදලා පැය 4කට විතර ඉස්සෙල්ලා වතුරේ දාලා තියලා පෙඟෙව්වා. පොඟෝලා ඉවරලා මම ඒක අරගෙන ඉවිල්ලා තැම්බුවා. ටික වෙලාවක් තම්බන්න ඕනේ. ඉතින් තම්බනකොට වතුර ප්‍රමාණය මම වැඩියෙන් දැම්මා. ඒ වතුර තමයි මේ තියෙන්නේ තැම්බපු වතුර. කොල්ලු තම්බපු වතුර. ඒකත් අපිට ඕනේ. ඒක ඊට පස්සේ මම මේක ෆුඩ් චොපර් එකට දානවා. මේක ඊනි කරගන්න ඕනේ නිසා. අන්නම තමයි එහෙම වෙන්නේ. බලන්න ඉන්න. ඊට පස්සේ මෙන්න මේ ගැජට් එක අරගෙන ඉවරලා මේක මෙහෙම තියලා ඉවරලා මං හරි පොඩි වෙලාවක් මේක කරනවා. කරලා ඉවරලා මේකේ භාගයක් විතර මට ගන්න ඕනේ කැදේකට කෑලි වශයෙන්. අනිත් ටික නම් කමක් නැහැ මේ ක්‍රීමි ගතියට ආවට. මොකද මේකේ කෑලි පොඩ්ඩක් හැපෙනකොටත් පොඩි රසකුත් තියෙනවා. දැන් අපි මේකෙන් ටිකක් ගමු. කෑලි වශයෙන් තියෙන එකනේ. ඒකයි මං අර මේ කොල්ලු තැඹුව වතුර දැම්මේ නැත්තේ මට කෑලි වශයෙන් මේක ටිකක් ගන්න ඕනේ හින්දා. දැන් අපිට පුළුවන් මෙහෙම කළාට පස්සේ කොල්ලු තැඹුව වතුර ටිකක් මේකට දාගන්න. දැන් ඔන්න මං කොල්ලු තඹපු වතුරෙන් ටිකක් මේකට දානවා. එතකොට මේක ක්‍රීම් වෙලා එනවා. ටිකක් පහත් කරමු. මේ හැන්දෙන් හොඳට හැම්බරෙන්න ඕන හින්දා මේක ටිකක් මෙහෙම පහත් කරලා දැම්මා. ඉතින් ආයෙ වැව්වා මේ ගැජට් එක අරගෙන. මේ නීඩල් එක උඩින් හරියට තිබ්බා. ඔන්න හරි. දැන් ඔන්න ආයෙ මම දෙන්න කරනවා. Lagi. මේකයි කොල්ලු තඹු වතුර ටිකක් අරගෙන මම දැන් යනවා ලිප ළඟට. දැන් අපි ලිප පත්තු කරලා තියෙන්නේ මේ ෆෑන් එක ලිපේ තියලා තියෙන්නේ. අපි මේකට මෙන්න මෙහෙමම මේ ටික මෙහෙම දාමු. මම දැම්මා. ඊට පස්සේ මේ චුට්ටක් කෑලි වශයෙන් ගත්ත ටිකත් මෙහෙමම දානවා. ඒකට අපි ඊළඟට හකුරු දාන්න ඕනේ. හකුරු ටිකක් දානවා. හකුරු නම් ඉතින් එපා කියයි. හොඳම හකුරු. ඊට පස්සේ කරදමුංගුයි කරාබුණටි මේ කරදමුංගු දෙකක්. එතකොට කරාබුණටි කරන්නේ කුරුදු කෑල්ලක් දාමු. කරාබුණටි ඕනෙත් නෑ නැති දේ ඕනේ නෑ. ඒව කියලා හිතා ගන්නවා. ඊට පස්සේ මේ හැන්ද අරගෙන කුරු ගාන්නත් ඕනේ මේක. පොඩක් ඉන්නකෝ. ඒක අපි ඉස්සෙල්ලා ලුණු ටිකක් දාමු. අමතක වෙනවා ලුණු ටිකක් දාමු. දැන් මේක තමයි. චුට්ටක් මෙහෙම කර ඉන්න ගමන් කොල්ලු කැඳ හදන්නේ. එතකොට අපි මේකට පොල් කිරි ටිකකුත් දාන්න ඕනේ. එහෙම තියෙනවා. පොල් කිරි දාන්න කියලා. පොත්පත් වල සඳහන් වෙනවා. පොල් කිරි දාන්න කියලා. ඉතින් පොල් කිරි දානවා. ඒ දැම්මේ නැතත් මේක වරහයි මම පොඩක් කාලා බලව රහයි. අහම රහයි. ඉතින් මේවා ඇත්තටම සෞඛ්‍යමත් ජීවත් වෙන ඇයට නෙමෙයි යන්නේ හොඳ මේවා හොඳ පිළිකා රෝගීන්. පිළිකා වැළඳිලා තියෙන ඇයින්ට ඇත්තටම කොල්ලු කැඳ හරිය ගුණවත්. ඒගොල්ලන්ට මේ ටිකක් දෙන්න පුළුවන් නම් හරිය වටිනවා. කොල්ලු කියන්නේ මිල අධික හොයාගන්න අමාරු දේවල් නෙමෙයි. ඕනි තැනක දැන් තියෙනවා. ඔය දැන් පිටකොටුවට ගියත් සුපර් මාකට් වලට ගියත් කොල්ලු පිටිකල කොල්ලුත් සහ ඇට වර්ග වශයෙන් හරි කොල්ලු ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මහ ලොකු දේවල් නෙමෙයි. කොල්ලු ටික අරගෙන ඉවරලා කබලේ බදින්න බැදලා ඉවරලා පිටි කරගන්න ඕන නම් පිටි කරගන්න. මේ වගේ වතුරේ දාලා පැය 6-7ක් මේ වතුරේ පෙඟුනට පස්සේ අරගෙන මේ වගේ මං කිව්ව විදිහට හදා ගන්නත් පුළුවන්. මේවා මහ ලොකු දේවල් නෙමෙයි. මිල අධික සුඛෝපභෝගී ආහාර නෙමෙයි. මේවා සාමාන්‍ය මිනිස්සු කන කෑම කන්න බොන්න මේවා කාලා සෞඛ්‍යමත් වෙන්න.
දැන් හරි. මේ උතුරනවා මේ දැන් මල්ලි පෝෆ් කරනවා. දැන් මෙහෙමයි. මේකට ටිකක් දාගමු. කොල්ලු කැඳ කරදමු ඇටයක් මේකටම ආවා ලොකු සාගරේ වයකට දාමු. එතකොට රහ වෙයි ඒක. දැන් මම බීලා පෙන්නන්න. හරිම රහයි. සීනි නැති වුණාට මං හකුරුනේ දැම්මේ. රහ වැඩිම වැඩි. තව ඕනනම් මට මේකට මේ කොල්ලු දාන්න පුළුවන්. තවත් මේකේ රහ අඩු කරගන්න. ඉතින් ඕගොල්ලොත් රහ වැඩිපුර කරගන්න එපා. රහ අඩු කරගන්න ගානට හදාගන්න. මම ආසාවටත් එක්ක මට හම්බෙච්ච හකුරු දැම්මේ. හරිම රහයි කන්න පුළුවන් හොඳට. අපි කමු එහෙනම්.